අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සැමියා බිරිඳට පහර දෙනවා කියලා. කවුද ගෑනුන්ට ගාලා දෙන්නේ? කවුද කොහෙද දැයියක්? මාත්‍යෝ අඳු කඩන්න ඕනේම ගෑනුන්ට ගන්න බෑ. හරි ගෑණෙක් කියන්නේ ගෑණෙක් අපි උතුම් කොට සලකන්න. ඒයි මේවලෙන් මේවලෙන් ඉඩම් අංක 18 දෙක නේද? ඉඩම් අංක 18 දෙක නේද? උඹ නේද උඹේ ගෑනට පහර දුන්නේ? අනේ මාමේ මම තාම බෙදන්නේ මම ඉන්නේ අටපසරේ. වටේ ඒකට බහන්දි වලින් නිකන් බැඳලා ළමයි උදින තාත්තලා වගේ. වටේ නෙමෙයි බෑ. පයද? බයික් එක හෙල්ලන්න දා රෝදෝස් ගහ. පන්. යා. කන පාලනා පොඩි උන්ට රම්මනම් කියනවට. දැන් එන්න කෙනා තමුන්ගේ පිරිතට. මණිකේ. සුචි මම අම්මා එන්න උමියෝ. එන්නකො බැටි චුට්ටක් එළියෙ දිදී. ආදරෙන්නේ කතා කරන්නේ අප්පා. මේන්. අවුරුදු 10ක් ලව් කරලා වෙන එකක් බැන්දා. මේ වාතුරු කියනවා මම ඔයාට පාර දෙනවලු. නෑනේ විශ්වද අම්මෝ. එහෙම කරලාද අපි? තමුන්ට ස්වාමියා පහර දුන්නද? නෑ මහත්තයෝ. දැක්කද සර් ඒකද කියන්නේ මෙතන පහර දීමක් වෙලා නෑ. නැද්ද? දැක්කද නෑලු. අලුත් අවුරුද්දේ ප්‍රශ්න දාගන්න බෑ. ප්‍රශ්න දාගන්න තිබුණොත් දානවා ගිහින් කූඩුවට. හරි. චරත්නායක අපි. හරි. හරිසයන් වාද්‍යෝ. අදලේ ඊ. හරි. සෙල්ල යන්න සෙල්. නැද්ද? සෙල්ල යන්නකෝ සෙල්. එහෙම ප්‍රශ්නයක් නෑ අනේ යන්න. නැද්ද? නෑ. සර්ලා යන්නකෝ. ප්‍රශ්න නෑ. නෑ ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් නෑ යන්න. පස්සේ එන්න. නේ. පස්සේ එන්න. Ding ding ba ba ding ding